Tem que ir, Sadhu, 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 என்ன கட்டியம்
එන්න කට්ටිය. අතුලට. අර මේ ඔබින්ද නංගිගේ මේ අපහසු කියලා අරගෙන. එන්න Dulu hai itu ino tidak. Hai itu. Tapi kita main udah lagi pantu ini apa? Ada nih dulu lihat ini. Dulu lihat ini. मैं आते सारे 3 दिन Itu dah dia berada. Tadi gini kan? Value money jaga kemana deh? Kita
ඉස්සරහා ඉන්නේ. ඔව්. අරපතට යන්න.
සතියකින් ආවේ නැහැ. අද පෙරුවේම දායක කාර්ක පින්වතුනි අද මනරගල රාජමහා විහාරස්ථානයේ නියමිත 2025 වර්ෂය සඳහා රත්න ජීවර පින්කම පිළිබඳව ආරම්භක අවස්ථාව හැටියට මීට ස්වල්ප මොහොතකට ඊයේදී මෙම නිවස වෙත එම වටිනා වූ වැසිසලුව වඩම්මන්නට යෙදුණා. මේ අවස්ථාවේදී සතර පෙරුවේ දායක කාරක ආදී වෙනුවෙන් මේ සඳහා මූලිකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ අපගේ සුනිල් සුරවීර මහත්මයාත් ඒ වගේම මෞල්‍යා සුරවීර මහත්මියත් යන ඒ දෙපළයි සතර පෙරුවේම දායක පින්වතුන් පින්වතියන් වෙනුවෙන් ඒ දෙපළ විසින් මහත් හරසරින් චාරිත්‍රානුකූලව මෙම උතුම් වූ චීවර පින්කම සඳහා දායකත්වයෙන් කටයුතු කිරීම ඉතාමත්ම වැදගත් ලෙස අපි සැලකනවා. ඒ වගේම සතර පෙරුවේ දායක කාරක ආදීන් වෙනුවෙන් සුනිල් සුරවීර මහත්මයාත් එම මැතිණියගේ ආරාධනයේ පරිදි වැඩම කළ වදාළ අපගේ මැණික්දීවල ශ්‍රී සුවිද්දාරාමාධිපති විශ්‍රාමලාත් හැරමිටිගල දීරානන්ද මහා පිරිවෙන්හි නියෝජ්‍ය පරිවේනාධිපති ශාස්ත්‍රපති අවසරයි දෙනුවර උප ප්‍රධාන සංඝනායක අවසරයි අපගේ මොළගඩ ගුණානන්ද නායක මාහිමිපාණන් වහන්සේ ඒ වගේම මොනරගල රාජමහා විහාරස්ථාන විහාරාධිකාරී අවසරයි අඟුරුවැල්ලේ අපගේ මෙත්තානන්ද හාමුදුරුවන් වහන්සේ ඒ වගේම රත්නපිටිය සී සිද්ධාර්ථ පිරිවෙන්හි වාසය කරන්නා වූ අපගේ අවසරයි කැප්පෙටියාගොඩ රේවත පොඩි හාමුදුරුවන් වහන්සේ මේ අවස්ථාවේදී අපගේ සුනිල් සුරවීර මහත්මයාත් ඒ වගේම මැතිණියත් අතුළු සතර පෙරුවේ සියලුම දායක කාරක ආදීන් වෙනුවෙන් මේ අවස්ථාවේදී নমස්කාර පූර්වකව සාදුකාරයක් පවත්වා පිළිගනු ලබනවා. ඒ වගේම මේ උතුම් වූ පින්කම සඳහා වැඩම කළ වදාළ අති ගෞරවනීය මහා සංඝරත්නය වෙත චාරිත්‍රානුකූලව ආරාධනා කිරීම සඳහා සුනිල් සුරවීර මහත්මයාට ආරාධනා කර සිටිනවා. දැහැත් කට්ටිය පිළිගන්නවා. උන්වහන්සේලාට ගෞරවයෙන් නමස්කාර පූර්වක ආරාධනා කරන හැටි. साधु 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 Isarna sahita panchasile samadan sandha devaතාවක් නමස්කාරය Buddham saranam gacchami saranam gacchami saranam
gacchāmi Dutiyampi buddhaṃ saranam gacchāmi Dutiyampi dhammaṃ saranam gacchāmi Dutiyampi saṅgham saranam gacchāmi Vāmera majjapamādatthāna vēramaṇī sikkhapadam samadhiyāmi හැමදෙනාම තිරුවන් වන්දනා කරමු. ආදෝ භගවතා නමෝ සංඝිස්මිකෝ අකාලිකෝ වේහි පස්සිකෝ රණයිකෝ පංචත්තං වේදි සබ්බෝ විඤ්ඤෝ ඊති සුපටිපන්නෝ භගවතෝ Swami Patipanno Yatidan Jattari Purisa Yukani Adya Purisa Parikabhitan Besajjam parikabhitan Kampang upadaya Kampang upadaya Hatu mutta Kampang upadaya Hatu Pati Bahai
ඒ කියන්නේ විපත්තිකර ධර්මයන් තියෙනවා නම් ඒවා ප්‍රතිවාහනය කියලා කියන්නේ ඈත් කර ගැනීම සඳහා දුරු කර ගැනීම සඳහා. සබ්බ සම්පatti සිද්ධා කියලා කියන්නේ සියලුම සම්පත්තිකර ධර්මයන් ළඟා කර ගැනීම සඳහා. ඊළඟට ඉතින් ගාථා 3ක් කියනකොට තුන්වෙනි පදේ අපි වෙනස් කර කියනවා සියලු සබ්බ දුක්ඛ සබ්බ භය සබ්බ රෝග විනාශාය කියන. ඒ කියන්නේ සියලුම දුක් භය රෝග කියන උපද්‍රවයන් දුරු කර ගැනීම සඳහා මංගල සම්මත පිරිත් ධර්මයේ දේශනා කරනු මැනවි කියලායි තියෙන්නේ. ඒ විදිහට ආරාධනා කිරීම සඳහා මේ ගාථාවන් කියලා ආරාධනා කරන්ත විපත්ති පාටිවාහාය සබ්බ සම්පatti සිද්ධියා සබ්බ දුක්ඛ විනාශාය පාටිවාහාය සබ්බ සම්පatti සිද්ධියා සබ්බ භය විනාශාය පරිත්තං සම්පatti සිද්ධියා සබ්බ සම්පatti සිද්ධියා භෝග විනාශාය සබ්බ රෝග විනාශාය මෘත මංගලං පරිත්තං රෝග මංගලං. ඊටාම ගෞරවයෙන් පිළි අරගෙන මේ ආසනවල වඩා හිඳවාගෙන දැන් මේ බලාපොරොත්තු වෙනු ලබන්නේ ලෝකාග්‍ර දක්ෂිනේය සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඒ දේශනා කරන්නට යෙදුන පිරිත් ධර්මය දේශනා කරවා ගැනීමට. ඊට ප්‍රථමයෙන් මේ අවස්ථාවේදී ඒ ලෞතර අමාමෑණී වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙනුවට ඒ දහත් ගිලම්පස මල් පහන් ආදිය පූජා කරලා වන්දන මානන කරලා ඒ පින් සිද්ධ කරගන්නට යෙදුණා. ඊළඟට පිරිත් අහන එකත් පින්කමක්. බණ කීමත් බණ ඇහිමත් ඒ දෙකම පින්කම් වශයෙන් සඳහන් කරන්නේ. දස පුණ්‍ය ක්‍රියාවන් වලදී බණ කියන එකත් පින්කමක්. එතකොට අපි මේ පිරිත් කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන ඒ ධර්ම කොටසෙන් තෝරා බේරාගත්ත ඒ සූත්‍ර කීපයක් තමයි දේශනා කරන්නේ. ඒ අපිට පින් සිද්ධ වෙනවා බණ කීමෙන්. මේ පින් තුන්ට පින් සිද්ධ වෙනවා බණ ඇසීමෙන්. ඒ නිසා අපි දෙගොල්ලම එකතු වෙලා දැන් මේ මහා ලොකු පින්කමක් සිද්ධ කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් අද මේ විදිහේ පුණ්‍ය කර්මයක් සිද්ධ කිරීමට බලාපොරොත්තු වෙනු ලබන්නේ ඊටාම වටිනා කියන අරමුණක් ඇති කරගෙන. කියන්නේ වාර්ෂික වශයෙන් සිදු කරනු ලබන ඒ කඨින මහා පුණ්‍ය කර්මයේ పూర్ව කෘත්‍ය නැත්නම් පළමුවෙන්ම සිදු කරනු ලබන කාර්යය තමයි මේ සිදු කරනු ලබන්නේ. ඒ අනුව සලකනකොට ඒ 21 වෙනිදාටයි මේ මහා පුණ්‍ය කර්මය සිදු වෙනු ලබන්නේ. දැනට ඒවා යොදාගෙන තිබෙන්නේ. ඉතින් ඒ වෙනුවෙන් ඒ චීවරේ නැත්තම් කඨින දුස්සය. ඒ කියන්නේ කඨිනය සෝදානම් කරන්නට
අවශ්‍ය කරන ඒ වස්ත්‍රය පෙරහැරින් අරගෙන ඇවිල්ලා මේ ස්ථානයේ තැන්පත් කරලා ඒ ගෞරව පුද සැලකිලි සිද්ධ කරලා ඉතින් ඊට පසුව තමයි ඒ කටයුතු සිදු කරනු ලබන්නේ. එතකොට අද මේ අවස්ථාවේදී මේ නිවස අපේ වෙළඳ ව්‍යාපාරික සුනිල් ජයවීර මහත්මයා ඒ වගේම නම හරිද මට වැරදිද මන්ද මලියා සුරවීර නෝනා මහත්මිය හරි වැරදුන්නේ නැහැ නේද මලියා සුරවීර සුනිල් සුරවීර මලියා මේ හැපෙන්නේ මලියා සුරවීර නෝනා මහත්මිය ඉතින් තව ඉතින් ඒ පවුලට සම්බන්ධ ඥාතීන් හිතවතුන් දූ දරුවන් සියලුම දෙනා එකතු වෙලා ඉතින් මේ හරිගස්සලා දැන් මේ බලාපොරොත්තු වන්නේ ලොකු පින්කම. ඉතින් මට එනකොට මතක් වුණා මේ පාරෙන් එනකොට මේ නිවස ඊටාම අලංකාරමත් විදිහට සකස් කරලා ඒ වගේම විදුලි බුබුලු වලින් අලංකාරමත් කරලා තිබෙනවා. ඉතින් මේ අතිරේක මේ ටෙන්ට් වගේවත් හදලා තියෙනවා. ඉතින් මේ දායක කට්ටියත් ඉතින් හිතුවා ඉතින් අපිට පන්සල ටෙන්ට් කියලා ඉස්සෙල්ලා කී බලපුවාම මේ අපේ රීවිල්ල කෙලවන ආපු මහත්තයා අහලා තමයි අපි මේ හැරුණේ. ඉතින් අපි බොහොම සන්තෝෂමත් වෙනවා මම ඒ වෙලාවේ ඉතිහාසයක් කිව්වා. අපේ මොණරගල රාජමහා විහාරස්ථානයේට අපි ප්‍රථමයෙන් ආවේ 1959. 1959 එනකොට මේ පාරවල් නැහැ. වාහනයකින් එන්නට පුළුවන්කමක් තිබුණේ නැහැ. පයින් එන්න ඕනේ අතන ගලේ කඩේ ඉඳලා. ඔය පැත්තෙන් ආවත් එහෙමයි මේ පැත්තෙන් ආවත් එහෙමයි ඔය පැත්තෙන් ආවත් එහෙමයි. පයින් එන්න ඕනේ. ඒ එනකොට මෙතන තිබුණ අම්බලම. හිතන්නේ හුඟක් කට්ටිය දාන්න. අම්බලමක් තිබුණා ඒකත් ටිකක් ගරා වැටලා වගේ තිබුණා. ඉතින් අපි මෙතනින් ටිකක් මේ හවස් වෙලා හැම එන්න බයයි. මොකද හොල්මන් තියෙනවා කියලා. ඒ කාලේ ඒ ගෙවල් දොරවල් ඒ කාලේ නෑනේ මේ ගෙවල් පේන්නේ නෑනේ. දැන් වටේ ඔය බැලුවොත් එහෙම පේන්න ගෙවල් තියෙනවා. ඒ කාලේ ඉතින් ඔය කැටකොඩවත් තිබුණා. ඉතින් ඒක පේන්නේ නෑනේ. මේ පැත්තේ දැන් ඔය වෙලේ ඔය හදලා තියෙන අලුත් හදලා තියෙන ගෙවල් නෑ. එතකොට වෙලේ ගෙදර තිබුණා. ඒක ඈතනේ තියෙන්නේ. කොහොම හරි මෙතනින් එනකොට අපි ඉතින් දවල් නම් කියලා නෑ එළියේ තියෙනකොට ඩිංගක් ගොම්මන් වන වෙලාවේ එන්න වුණොත් එහෙම අපි මෙතනින් ටිකක් කල්ලාදෝ සූදානම්ලා දුවගෙන යනවා හුඹුක් ගහ ළඟට යනකම් දුවගෙන යනවා. ඉතින් මේක එහෙම තමයි. අද බොහොම හොඳයි. ඉතාම ලස්සන මන්දිරයක් සකස් කරලා තියෙනවා. ඒ වගේම ඉතාම ශ්‍රද්ධාවන්ත පවුලක් තමයි මේ වාසය කරන්නේ. එතකොට ඒකෙන් තේරෙනවා එතකොට අද මේ ස්ථානයේ ඉතාම ගෞරවාන්විත ස්ථානයක්. ඉතින් අපේ මොණරගල රාජමහා විහාරස්ථ දායක කාර්යකාරී සියලුම දෙනා මේ අවස්ථාවට සම්බන්ධ වුණා. ඉතින් ලොකු දෙයක්. ඉතින් බොහොම හොඳයි. මේ තුනුරුවන් වලදී පිළිත් දේශනා කරනවා වන්දනා කරනවා. ඒ වගේම සමාහට ඉතින් ඔය ඥාති සංග්‍රහයම ඇහිමනිතානේ මේ ලෝවත් තියෙනවනේ ඈ ඒ ඕකයන්ට සංග්‍රහ කරනවා. ඉතින් බොහොම ලොකු පින්කමක්. සන්තෝෂමත් වෙන්න පුළුවන්. අපේ මේ කවුද අපේ වෙළඳ ව්‍යාපාරික සුනිල් සුරවීර මහත්මයා ඈ ඉතින් බොහොම සන්තෝෂමත් වෙන්න පුළුවන්. Taman මේ නිවස විශාල වියදමක් කරලා මේ සකස් කරගත්ත නිවස. පේනවා අපිට තව බලාපොරොත්තු තියනවා වගේ තියෙනවා. ඉතින් තව වැඩ කරන්න තියෙනවා. කොහොම නමුත් දැන් මේ කරලා තියෙන වැඩ පිළිබඳව සලකපුවාම තමන්ගේ ලොකු වේදමක් කරලා මේ සකස් කරගත්ත නිවසට අද ලෞතර අමාමෑණිය වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙනුවට දර්ශනීය පිළම වහන්සේ නමක් තැන්පත් කරලා තිබෙනවා. ඒ වගේම වටිනා කියන ඒ කඨින දුස්සේ කඨින වස්ත්‍රය දුස්සේ කියන්නේ පාලියෙන් ඒක පුද පෙළහරෙන් යුක්තව ගම්වාසී සියලුම දෙනා එකතු වෙලා මේ අවස්ථාවට ගෞරවයෙන් වඩම්මාගෙන ආවා. ඉතින් ලොකු පින්කමක් එතකොට.
ඒකට කල්පනා කරලා බලන්න ඔබ මේ වියදම් කරලා හදපු නිවස සන්තෝෂමත් වෙන්න මේ නිවසට වියදම් කරපු මුදල් පිළිබඳව සලකනකොට අද ඔක්කොම ඒවා කල් සතුටු වෙන්නට පුළුවන්. මේ විදිහේ ඊළඟට මේක අපි මේ අවස්ථාවට ස්වාමීන් වහන්සේලා තුනමක් වඩම්මා ගත්තා. ඉතින් බොහෝම සන්තෝෂමත් වෙන්නට පුළුවන් මේ නිවසේ. අද ඉතාම සතුටුදායක දිනයක් වශයෙන් බොහෝම සන්තෝෂමත් අමරණීය දිනයක්. ඒ වගේම නිතර සිහිපත් කළ යුතු සාරාණීය නිතර සිහිපත් කරන්න පුළුවන් වටිනා කියන පින්කමක් තමයි මේ සිදු කරනු ලබන්නේ කියලා සතුටු වන්නට පුළුවන්. සල්ලි වේදා වෙච්ච ඔක්කොගේම ලාභේ අද තියෙනවා කියලා හිතා ගන්න පුළුවන්. ඕම ඉතින් අද මේ පිනෙන් ඔක්කොම හරියනවා. වේදම් කරපුවා බය වෙන්න එපා. දැන් ඔක්කොම මෙච්චර වේදම් කරපෙකින් උපරිම ප්‍රයෝජනෙ ගත්තා ඔබතුමා. ඒ නෝනා මාත්මි ඉතින් බොහොම සතුටු වෙන්නට පුළුවන්කම තියෙන උපරිම ප්‍රයෝජනෙ මේ ගත්තා. දැන් ඉතින් කල්පනා කරගන්න මේ අවස්ථාවේදී මේ කඨිනානි සංස වශයෙන් දැන් ඉස්සර පහුවෙලකොට ගොඩාක් කරුණු ප්‍රකාශ වෙනවා. ඒ නිසා මම ගොඩාක් කරුණු ඒ පිළිබඳ සඳහන් කරන්නේ මොකද ඒකට අවස්ථාව තිබෙනවා. ඉතින් කෙටියෙන් සලකා ගත්තොත් මේ පින්කම් කියන ඒවා හැමදාම කරන්න බැරි ඒවා. කටින පින්කම් කියලා කියන්නේ. ඒ හේතුව මොකද? දැන් කටින පින්කමක් කරන්නට උපසම්පන්න ස්වාමීන් වහන්සේ නමක් විහාරස්ථානයේ වැඩ ඉන්නට ඕනේ. ඒ වාගේම උන්වහන්සේ සීමා මාලක වලට ගමන් කරලා 3 මාසයකට ප්‍රතිමෙන් ඇසලපුර පසළොස්වක පොහෝ දිනය ඒ දිනේදී උන්වහන්සේ සීමා මාලක වලට වැඩම කරලා ඒ විනයානුකූලව කළ යුතු කාර්යයන් තිබෙනවා මේ සම්බන්ධයෙන් ඒ කටයුතු සිද්ධ කරන්නට ඕනේ. ඉතින් අපේ මෙත්තානන්ද පොඩිහාමුදුරන් වහන්සේ අප සමගම මේ ළඟ තිබෙන වල්ගම්පාය ඓතිහාසික සීමා මාලකයට තමයි මේ පළාතේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා වැඩම කරේ. ඉතින් අපි සියලුම දෙනා වහන්සේ ඒ කාර්යය සිද්ධ කළා. ඊළඟට 3 මාසයක් ගියාට පස්සේ ගිය පොයේදී වක්පුර පසළොස්වක පොහෝ දිනේදී ඊළඟට නැවතත් ඒ සීමා මාලකයට වැඩම කරලා පළාත් වාසී ස්වාමීන් වහන්සේලා මෙත්තානන්ද හාමුදුරුවෝ ඒ අප සමගම තමයි ඒ විනයානුකූලව කටයුතු සිද්ධ කරලා ඒ මහා පවාරණය කෙලි. එතකොට ඕනෝක තමයි පළවෙනි කාරණේ උපසම්පදා ස්වාමීන් වහන්සේ නමක් වැඩ ඉන්නට ඕනේ. ඒ වාගේම වස් ශික්ෂාපදේ සමාදන් වෙන්නට ඕනේ. ඒ වාගේම මේක ආරක්ෂා කරන්නට ඕනේ. ඊළඟට මහා පවාරණය කරන්න ඕන. අන්න එතකොට අපේ මෙත්තානන්ද හාමුදුරුවෝ ඒ කාර්යය සිද්ධ කළා. ඒක නොකළා නම් මේ පින්නතුන්ට කටින පින්කමක් සිද්ධ කරගන්නට පුළුවන්කම. ඊළඟට උන්වහන්සේ වස් වැසුවා කියලා වස් ශික්ෂාපදේ සමාදන් වුණා කියලා මේ හැමදාම මේ පින්කම් කරන්න බෑ. දවස් අවුරුද්දේ එක පින්කමයි කරන්න පුළුවන්. දැන් මේ පින්නතුන්ට පුළුවන්කම තිබෙනවා ඕනෑම දවසක අපේ පින්නතුන්ට ඕනෑම දවසක Taman කැමැති කැප පූජාවක් අටපිරිකර හරි තනිපොඩ සෙවුරක් හරි දෙපොඩ සෙවුරක් හරි අඳන සෙවුරක් හරි මොනවා හරි අවශ්‍ය කැප පූජාවක් ඕනෑම අවස්ථාවක පූජා කරන්න පුළුවන්කම තිබෙනවා. ඒකේ අය රැ කියලා දවල් කියලා අවුරුද්දේ ඕනෑම දවසක පූජා කරන්න පුළුවන්කම තිබෙනවා. හැබැයි කටින චීවරයක් එහෙම පූජා කරන්නට පුළුවන්කමක් නැහැ. ඒක එතකොට එක දවසයි ලංකාවටම එකයි කියවවා. අවුරුද්දේම අවුරුද්දේ එකයි කරන්න. ආයෙ බෑ කරන්න. දැන් 21 වෙනිදාට දැන් යොදාගෙන තියෙනවා. ඉතින් 21 වෙනිදා කළාට පස්සේ ආයෙ දවසක් කරන්නට පුළුවන් කරනවා. එතකොට උපසම්පාදන ස්වාමීන් වහන්සේ නමක් වැඩ ඉන්න ඕනේ. අර මුලින් කියාපිට උන්වහන්සේකට කටයුතු සිද්ධ කරන්නට ඕනේ. ඊළඟට හැමදාම කරන්නට පුළුවන්කමක් නැහැ. එක දවසයි අවුරුද්දට එක වතාවයි කරන්නට පුළුවන්කම තිබෙනවා. ඊළඟ කාරණේ තමයි සියලුම දෙනාගේ සම්බන්ධතාවයේ තියෙන කටින පින්කමක් කියපුවා.
ගමේ ඒ විහාරස්ථානයේ ඇතුළු කරන දායක කාරකාදී සියලුම දෙනා ඒකාබද්ධ වෙලා එකම හඬින් තමයි මේ පින්කම් සිදු කරනු ලබන්නේ. සියලුම දෙනාගේ සම්බන්ධතාවය තියෙනවා. ඊළඟට 3 මාසයක් තිස්සේ මේ විදිහට කල්පනා කරනවා. දැන් ආම්දුරවන්ට වස්වසන්ට ආරාධනා කරපු දවසේ ඉඳලා ඊළඟට ඉතින් 3 මාසයේ මුළුල්ලේ මේ පින්නතුන් තව ඉතින් අපේ මේත්තානන්ද හාමුදුරුවන් වහන්සේට විවේකයක් නැහැ. උන්වහන්සේ විශ්වවිද්‍යාල ඉගෙනීම කටයුතු සිදු කරන නිසා මම හිතන්නේ උන්වහන්සේ වැඩ ඉන්න දිනවලදී මම හිතන්නේ විශේෂයෙන් උන්වහන්සේ නිවාඩු දිනවලට වැඩම කරනවා. ඉතින් ඒ දිනවල මේ පින්නතුන් මම හිතන්නේ බෝධි පූජා, මල් පහන් පූජා, එවැගේම විශේෂ ධර්ම දේශනා ඔය ආදී පින්කම් කරලා එතකොට 3 මාසයක් තිස්සේ ඔය විදිහේ පින්කම් කරා. 3 මාසයක් හිතෙනවා. බැලුවොත් 3 මාසයක් නෙවෙයි අවුරුද්දක් හිතමාරක් හිතෙනවා. දැන් බැලුවොත් එහෙම ගිය අවුරුද්දේ වුණ පින්කම අවසාන වෙච්චාම ඊළඟට කල්පනා කරනවා ලබන අවුරුද්දේත් අපි පින්කම කරන්නේ. ඉතින් ඒ වෙනුවෙන් කල්පනා කරනවා හිතනවා. ඒක සිතිවිලි මහා ගොඩක්. අපි පින්කමක් කරනකොට අපි කියනවානේ අපේ හිත පවිත්‍ර කරගන්න කියන ලෝභය, දේශය, මොහය ඔව ඈත් කරගන්න කියලා. ඒකට මේක ඒ අවස්ථාවේ සිළු වෙලා. දැන් මේක එහෙම නෙවෙයි. කටින පින්කමක් කියනකොට අවුරුද්දක් තිස්සේ කල්පනා කරනවා අපි පින්කම කරන්නට. ඒකට කාල වේලාව ගොඩාක් වැඩි. දැන් අපි එහෙම හිතනවානේ. අපිට නොපෙනෙන බලවේගයක් තියෙනවා. දැන් අපිට පේන්නේ නැහැ. දැන් අපි කියමුකෝ විහාරස්ථානයක් වෙච්චාම බෝධීන් වහන්සේ නම, චෛත්‍ය රාජානන් වහන්සේ, එවැගේම විහාර මන්දිරයේ ඕවට අධිග්‍රහිත වෙනවා දෙවි දේවතාවෝ. දැන් අපේ මේ දායක මහත්මයාගේ මේ නිවසටත් එහෙමයි. මේ නිවසටත් ඒ තම තමන්ගේ හැටියට ඒ දේවතාවෝ ඒවට අපිට ඇල්ම බැල්ම ඇති වෙනවා. ඉතින් එතකොට ඒගොල්ලෝ කල්පනා කරනවා. දැන් මොන දේවතා ඒගොල්ලොන්ට පේනවා. ඒගොල්ලෝ කල්පනා කරනවා අන්න අද මේ නිවසට තමයි මේ කටින දුස්සේ නැත්නම් කටින වස්ත්‍රය මේ පෙරහැරින් යුක්තව ගෞරවයෙන් යුක්තව මේ පමුණවා ගත්තේ. දැන් ගෞරව සත්කාර කරලා ඒ කටයුතු කරනවා කියලා දේවතාවෝ සතුටෙන්. ඒගොල්ලොත් බොහොම සන්තෝෂයෙන් බලා ඉන්නවා. අනේ හොඳයි අපිටත් පින්කමක් කරගන්න පුළුවන්, අපිටත් පින් අනුමෝදන් කරයි කියලා. ඉතින් ওই විදිහෙන් බලනකොට සෑහෙන කාල පරාසයක් මේ වෙනුවෙන් ගත කරන්නට ඕන. ඒක තමයි ඔය ආනිසංස වැඩි කියලා සඳහන් වෙනවා. ඒකනේ කියන්නේ ඉතින් අර ඉතින් ගාථාවකුත් නොකියුවොත් ඒකත් හොඳ නැහැ. ගිරිරාජ සමන් රාසෙන් සංඝේ දේති තිචීවරම් ඒකස් දානස්ස කලං නාගති බුක්තෝන. ඒ ගාථාවෙන් කියන්නේ ගිරිරාජ සමන් රාසෙන් කියලා කියන්නේ මහා මේරු පර්වතය. අපි දැකලා නැහැ. බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවනේ 84000ක් දිග පරල තියෙන මේ විදිහේ පර්වතයක්. කන්දක් කියලා කියමුකෝ අපි. මේ පර්වතයේ උසට පුළුවන් කෙනෙක් බැරි මේක කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. උපමාවක් කියනවා මේක උසට 3 සිවුරු යම් කිසි කෙනෙක් පූජා කරනවා. 3 සිවුර කියලා කියන්නේ අඳන සිවුර, ඊළඟට තනි පොට සිවුර, දෙපොට සිවුර. පුළුවන් දෙයක් නෙවෙයි. මේක යම් කිසි කෙනෙක් පූජා කරනවා මහා මේරු පර්වත රාජයා. තව කෙනෙක් මොකද කරන්නේ? එක කටින පූජාව එකයි පූජා කරන්නේ. එක වතාවක් කටින චීවරයක් පූජා කරනවා. ඉතින් ඒක උපමාවක්. ඉතින් මේක සඳහන් කරන්නේ අර මහා මේරු පර්වතයේ උසට යම් කිසි කෙනෙක් පූජා කරනවා 3 සිවුරු. ඒකේ ආනිසංස එක ගොඩකට ගහලා ඊළඟට එකම කටන චීවරයක් පූජා කරපු එකේ ආනිසංස නැත්නම් ඒ පින් එක ගොඩකට ගහලා සමාන කරන්නට බැලුවොත් සංසන්දනය කරන්න බැලුවොත් එහෙම අර 3 සිවුරු පූජා කරපු එකනට අල්ප ආනිසංසයක්. ඒ කියන්නේ කටනයක් පූජා කරපු එකනට ලැබෙන පින කොච්චරද 16න් පංගුවක්වත් අරයට ලැබෙන්නේ නැහැ කියලායි සඳහන් වෙන්නේ. ඒ නිසා තමයි අර හේතුව තමයි අර මුලින් මම මතක් කරපු කරුණු. දැන් මේට වැඩි ඒ සම්බන්ධයෙන් කරුණු කීමට බලාපොරොත්තු වෙන්නේ
දැන් මේ පිරිත් ධර්මයේ සඳහා වචන කීපයක් හරි සඳහන් කරන්න ඕනේ. ඉතින් ඔය සඳහන් වෙනවා අපේ ත්‍රිපිටකීය පොත්වල සඳහන් වෙනවා ඊටාම වටිනා කියන උපමාවක්. මොකද දැන් ඔය මොනරා කියන එක නා දැකද මොනර ගල මේක රත්තරන් මේ රත්තරන් මොනරෙක් ඉන්නවා කියලා කතාවක් තියෙනවා ඈ මොනර ගල. ඉතින් මොනරා කියන සතා ශබ්ද කරපුවාම මොකද වෙන්නේ? මේ සර්පයෝ නයි වාගේ සත්තු හරි බයයි. ඒ වාගේ තමයි ඒ උපමාව. මොනරා ශබ්ද කළාම ඒ ශබ්දයට භුජංගානම් භයාවහ යතහාපි සිගිහිනෝ සද්දා යතහාපි කියන්නේ යම්සේ සිගිහිනෝ කියන්නේ මොනරුන්ගේ. එතකොට යම් කිසි විදිහට මොනරුන්ගේ ශබ්දයට බය වෙනවා නම් කවුද? භුජංගානම් කියන්නේ සර්පෝ බයල් වනිත්තේ. මොනරාගේ ශබ්දයට අබයයි. ඒ උපමා ඒ වාගේම තමයි එවම්පි බුද්ධ වචන. ඒ වාගේම තමයි බුදුහාමුදුරුවන්ගේ වචනයේට මොකද වෙන්නේ? අමනුස්සානම් භයාව. අමනුස්සෝ බය වෙනවා. අමනුස්සෝ කියලා කියන්නේ යක්ෂ පිසාච ඔය ආදී වශයෙන් සඳහන් කරන ඒගොල්ලෝ බයයි කියලායි සඳහන් වෙන්නේ. ඒ නිසා කල්පනා කරගන්න මේ විදිහට අපි දේශනා කරනවා. අපි මේ බඳු අවස්ථාවලදී දේශනා කරනු ලබනවා තුන් සූත්‍රය. ඉතින් ගොඩකට පාඩම් තියෙනවා. පාඩම් තිබ්බට කමන්නේ අපි පිළිත් කියනකොට කියන්න එපා. දැන් ඕක කියන්න වෙන්නේ මේ සමහර තැන්වලදී අපි පිළිත් කියනකොට මේ අහන කට්ටියක් කියනවා. දැන් මේ ඕක පුරුදු වෙලා තියෙන්නේ මේ බෝධි පූජා කරනකොට එකට පිළිත් කියනවා. දැන් මෙතන එහෙම නෙවෙයි අපි තමයි දේශකයන් වහන්සේ. අපි පිළිත් දේශනා කරනවා. ඔය පින්නතුන් ශ්‍රාවක පක්ෂේ ඔය පින්නතුන් පිළිත් අහන්න. එතකොට අපි පිළිත් දේශනා කරනවා ඔයගොල්ලෝ පිළිත් අහන්නට ඕනේ. එතකොට අපිට ලැබෙනවා දේශනා ශක්තිය. අපි දේශනා කරපුවම දේශනා ශක්තිය කියලා ඒකට කියනවා. ශ්‍රාවක අයගෙන් මොකක්ද කියන්නේ? පිළිත් ඇහිීමේ ශක්තිය. එතකොට අපි දෙගොල්ලොම එකතු වෙලා තමයි මේ පිළිතෙන් ඒ ශක්තිය නැත්තම් ආරක්ෂාව ලබා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒකයි කිව්වේ කියන්න එපා කියලා. මොකද මේ සමහර තැන්වලදී කියනවා. අපි තුන්නමයිනේ. මහා දැන් මේ ඉන්න ඔක්කොම කියන්නේ කිව්වොත් මහා ගෝසාව. ඊළඟට ඔය පිළිත් කියලා කියවට දැන් ඔවා පාළි. අද ඔය පෙනෙන්නේ නැද්ද අලුතෙන් ඔය මේ මහාන වෙලා මහා ගොඩක් ඔය මේ වයසට ගිහිල්ලා මහාන වෙලා ඔය බුදුහාමුදුරන්ගේ වචනය එක එක විදිහට තෝරනවනේ. එහෙම බෑ. බුදුරජාණන් පාලි භාෂාව ඉගෙන ගන්නට ඕනේ. ඒකේ ව්‍යාකරණ තියෙනවා. ඕඩියේ ඉඳලා අක්ඛරා පාදෝ ඒක චද්දාලිසං ඔය ආදී වශයෙන් පාලි භාෂාවේ අකුරු 40ක් තියෙනවා. ඊළඟට ඒ වගේ තියෙනවා අල්ප අකුරු තියෙනවා, මහා ප්‍රාණ අකුරු තියෙනවා, දීර්ඝ අකුරු තියෙනවා, හරස් අකුරු තියෙනවා. ඒවා හරියට ඉගෙන ගන්න ඕනේ. ඒවා හරියට උච්චාරණය කරන්න ඕනේ. අද වර්තමාන කාලේ ওই මහා කෝලාහලයක් තියෙන මේ පාළි අපිට ඕන විදිහට බෑ කඩන්න දෙන්න. අලුත් කට්ටියක් ඉන්නවනේ එහෙම බෑ. එතකොට අර්ථය විකෘති වෙනවා. දැන් බුදුහාමුදුරුවන්ගේ දේශනාවේ ඒ විදිහටම අර්ථය විකෘති වෙන්නේ නැති වෙන්නේ. නියම විදිහට උච්චාරණය කරලා කියන්න ඕනේ. හරස් අකුරු, දීර්ඝ අකුරු, අල්ප අකුරු, මහා ප්‍රාණ අකුරු ඒවා අර්ථය දැනගෙන ඒවා මෙනෙහි කරමින් ඒවා ප්‍රකාශ කරන්න. එතකොට තමයි නියම ආරක්ෂාව ලැබෙන්නේ. ඒකෝට දේශකයන් වහන්සේලා පැත්තෙන් ඔය කටයුතු ටික සිද්ධ වෙනවා. අකුරු වරද්දලා කියවොත් දේශකයන් වහන්සේලාටත් පව් සිද්ධ වෙනවා. අහන කට්ටියටත් එයින් ආරක්ෂාවක් ලැබෙන්නේ. එතකොට පාලි භාෂාව එකයි මම කිව්වේ. එතකොට අපි ඒ විදිහට දැන් පිරවන ඉගෙන ගන්න ගියාම ওই පාලි භාෂාව ඉගෙන ගන්නකොට ප්‍රථමයෙන්ම ඉතින් වර නැගිල්ල කියලා තියෙනවා. ඌව පාඩම් කරන්න ඕනේ. වාලාවතාරය කියලා තියෙනවා. ඒවා ව්‍යාකරණේව පාලි වචන හැදෙන හැටි. තව ඉතින් රූප සිද්ධි ඔය ආදී වශයෙන් තව ගොඩාක් තියෙනවා. ඒවා ඉගෙන ගත්තොත් තමයි හරියට මේ පාලි භාෂාවේ වචනවල හරියට ඒ තේරුම කියන්නට පුළුවන්කම ලැබේ. ඉතින් ඒ අනුව සලකනකොට අපි දේශකයන් වහන්සේලා වශයෙන් අපි ඒ විදිහට අකුරු උච්චාරණය කරලා
අපි මේ පිරිත් ටික දේශනා කරනවා. අපි දේශක පක්ෂයේ වශයෙන්. ඔය පින්නතුන් එතකොට ශ්‍රාවක පක්ෂයේ වශයෙන් හැකි තාක් දුරට අපේ ඉතින් ඔය සිත් කිලුට කරන ලෝභ, දේශ, මෝහ කියනවනේ. ඒවා හැකි තාක් දුරට ඈත් කරලා, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය ඒවා ඈත් කරලා ඊටාම හොඳින් මේ වෙලාවේදී ලෞතර අමාමෑණිය වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා කාරුණික ඒ මහා ලෞතර බුදුරජාණන් වහන්සේ පිළිබඳව සලකනකොට බලන්නකො උන්වහන්සේ අපි වෙනුවෙන් එදා උන්වහන්සේට පුළුවන්කම ලැබුණා නැත්නම් එදා දීපංකර පාද මූලයේදී උන්වහන්සේට සතර පද ගාථාවක් එදා ප්‍රකාශ කරා නම් එදා උන්වහන්සේට රහත් වන්න හේතු සම්පත් තිබුණා. උන්වහන්සේ රහත් වුණා නම් අපිට ආයේ බුදු කෙනෙක් ලැබෙන්නේ නැහැ. ඉතින් බුදුහාරෝ කල්පනා කරලා තාපසතුමා කල්පනා කළා මම මේ සංසාර දුකෙන් දුක් විඳින තවත් පිරිසක් ගොඩ ගන්න ඕන කියලා තමයි Tamanට අතරපත් නිවන් සම්පත්තිය අත්හැරලා ඊළඟට මේ මහා ගෝර දරුණු දුක් දෙන සංසාර සාගරයට ආය ඇතුල් වෙලා උන්වහන්සේ කොච්චර දුක් විඳිනද as this much ඕවාදන් දීන දස පාරමිතා දස උපපාරමිතා දස පරමත්ත පාරමිතා ඕවා පූර්ණේ කරලා තමයි සම්මා සම්බුද්ධත්වයට පත්. ඒක සත්‍යය. දැන් අපි මහා ජයමංගල ගාථා කියනකොට කියනවා මහා කාරුණිකෝ ඔය පින්නතුනුත් මම මුලින් කියා පිළිදෙන බුදුහාමුදුරුවෝ පිළිබඳව ධර්ම රත්නය පිළිබඳව සංඝ රත්නය පිළිබඳව ආදරය ගෞරවය භක්තිය ඇති කරගෙන ඒකේ තාක් දුරට හිත තැන්පත් කරගෙන තමන්ගේ සිතට අකුසල සිතිවිලි ඇතුළත් වෙන්න දෙන්නේ නැතුව මේ පිරිත් ධර්මය හයියෙන් ශබ්ද නොකිය කරලා කියන්නේ නැතුව පාඩම් තියෙන නිසා හිතින් වෙනෙහි කරමින් පිරිත් ධර්මයේ අහන්න එහෙම ඇහිමෙන් ඔබ සියලුම දෙනාට එළෝ වශයෙන් ආග්‍රහෝපියාදී සම්පත්තිය ලබා ගන්න ලැබෙනවා. දැන් ඉතින් කල්පනා කරගන්න මේ අවස්ථාවේදී මේ සර්ව ප්‍රකාරයෙන් ලබාගත් කුසල සම්භාර ධර්මයන් විශේෂ වශයෙන් මේ නිමුදේ ගෘහාදී කනිතුමන් වන අපේ වෙළඳ ව්‍යාපාරික සුනිල් සුරවීර මහත්මයා එවැගේම කමලා එනෝනා මහත්මිය ඇතුළු කොට ඇති ඉන්ද්‍ර ධර්මයන් ඇතුළු ඥාතීන් හිතවතුන් ඇතුළු ඔබ සියලුම දෙනාට මෙලොව වශයෙන් ආයුරෝග්‍ය ආදී සම්පත්තිය සැලසේවා. මේ මහා පුණ්‍ය කර්මය සඳහා සම්බන්ධ වීම සඳහා මේ නිවසට පැමිණ මේ මුද්‍රගල කාඩම විහාරස්ත දායක කාලකාදී ඔබ සියලුම දෙනාට මෙලොව වශයෙන් ආයුරෝග්‍ය ආදී සම්පත්තිය සැලසේවා. කෙලවර බුදු ආදී ආර්යයන් වහන්සේලා නිපදෙන්නේ දාල සදාකාලික නැපැති සමාමානි සම්පත්තිය ලබා ගැනීමට ඒ ආසනාවේ කියන ප්‍රාර්ථනාව
යතිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලායේස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ බාහුනේයෝ දක්ඛිනේයෝ අඤ්ඤලි කරණේයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති තේන සච්ච වජ්ජේන පාදුතං රතනන්තයං හේතේන සච්ච වජ්ජේන පාදුතං රතනන්තයං හේතේන සච්ච වජ්ජේන පාදුතං රතනන්තයං හේතන්තා සංකචින්තාති සරණ සරණායෙන්ද ලෝකන්තරේවා බුම්මා බුම්මාච දේවා ගල්වා සමංගා සාසනේ රතා පමාදරහිතා හොන්තු ආරම්භා සුවිශේෂතු සාධනාතු සජලෝකංස බුන්දි භවතු සම්පදා සාසනං විජලෝකංජ දේවාරක්ඛන්තු සම්පදා සම්දින් හොන්තු සුඛේ සම්මේ පරිවාරේ යතෝ වා මනුස්සතෝ වා අමනුස්සතෝ වා අංගිතෝ වා උදකතෝ වා පිසාචතෝ වා කාංගතෝ වා කණ්ඩකතෝ වා නක්ඛත්තතෝ වා ජනපද රෝගතෝ වා සද්දම්මේ අඤ්ඤතරච්ච සුකරමයිස අක්ඛරක්ඛතාදී නානම් භයතෝ වා නානා රෝගතෝ වා නානා උපද්දතෝ එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති ජේතවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමේ යතෝ අඤ්ඤතරා දේවතා වික්ඛන්තාය රත්ත්‍යා වික්ඛන්තවන්න කේරලකම්පඤ්ඤේත වනං හෝදාසෙන් වායේන උත්තමං අසේවනාච බාලානං පණ්ඩිතානං ච සේවනා පූජාච පූජනීයානං ඒතං මංගල මුත්තමං පතිරූපදේශවාසෝ ච පුම්බේච කත පුඤ්ඤතාත්ම සම්මාපනීතිච ඒතං මංගලානං උද්ධරස්ස සංඝෝ අනාකුලාච කම්මන්තා ඒතං මංගල මුත්තමං දානං ච ධම්මචර්යාච ඥාතකානං ච සංඝෝ ආරති විරති පාපා මච්ඡපානාච සංයමෝ අප්‍රමාදෝ ච ධම්මේසු භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බුද්ධානුභාවේන සදා සොන්ති භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොන්ති භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදාති භවන්තු තේන අත්තයක්ඛ භූතානං පාපග්ගානිවාරණ පරිණතස්සානුභාවේන
සිද්ධියා දානං දදන්තු තත්ථාය සීලං රක්ඛන්තු සම්පදා විරතා හොන්තු ගච්ඡන්තු දේවතානතා සබ්බේ බුද්ධා බලප්පත්තා වජ්ජේ කාලංචයම් බල අරහන්තානං තේජේන රක්ඛං වන්දාමි සබ්බකෝ සබ්බේ බුද්ධා බලප්පත්තා වජ්ජේ කාලංචයම් බල අරහන්තානං තේජේන රක්ඛං වන්දාමි සබ්බකෝ සබ්බේ බුද්ධා බලප්පත්තා තේජේන රක්ඛං වන්දාමි
आणि पुढे प्रकार पुढे प्रकार बिल्डिंग मेंटेन करताना हार